මොකද්ද මේ දියවැඩියාව කියන්නේ? ඔව්. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. දියවැඩියාව කියන්නේ අද අපේ රටේ බොහෝ දෙනෙකුට බලපාන රෝගයක්. හැබැයි මේ ගැන හරියටම දැනගත්තොත් අපිට මේක පාලනය කරන්න පුළුවන්. දියවැඩියාව කියන්නේ සරලවම කිව්වොත් අපේ ලේවල සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමයි. රුධිරයේ සීනි මට්ටම ඉහළ යන විට ග්ලූකෝස් අංශු මෙලෙස එකතු වී රුධිර වාහිනී අවහිර වීමට පටන් ගනී. දියවැඩියාව වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි මේකදී අපේ අග්න්‍යාශය මගින් ඉන්සුලින් නිපදවන්නෙම නැහැ. මේකට කියනවා අපි type 1 diabetes කියලා. මේක සාමාන්‍යයෙන් කුඩා ළමුන්ට හෝ තරුණ අයට බහුලයි. ඔවුන්ට ජීවිත කාලය පුරාම ඉන්සුලින් එන්නත් කරන්න සිදු වෙනවා. දෙවෙනි වර්ගය type 2 diabetes. මේක තමයි වැඩිහිටියන් අතර බහුලම වර්ගය. මෙතනදී ඉන්සියුලින් නිපදුවත් ශරීරයට හරියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේකට ප්‍රධාන හේතුව වන්නේ වැරදි ආහාර රටාව, ව්‍යායාම මදිකම සහ ජානමය බලපෑමත් මේකට හේතු වන්න පුළුවන්. බලන්න ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා. නිතරම පිපාසය දැනීම සහ කටවේලීම. නිතරම මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් දැනීම. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ. කිසිදු හේතුවක් නැතුව ශරීරයේ බර අඩුවීම. නිතරම මහන්සියක් දැනීම. ඔබටත් මෙවැනි ලක්ෂණ තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එසේම මෙම රෝගය හඳුනා ගන්න එක හරිම පහසුයි. මුලින්ම බලන්න ඕනේ ඔබට මේ ලක්ෂණ තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අපිට කළ හැකි ප්‍රධාන රුධිර පරීක්ෂණ දෙකක් තිබෙනවා. පළවෙනි එක නිරාහාර රුධිර පරීක්ෂණය. කියනවා fasting blood sugar කියලා. පැය 8ක්වත් කිසිවක් ආහාරයට නොගෙන පවත්වන පරීක්ෂණය. ඒ වගේම HbA1c පරීක්ෂණය. මේ මගින් පසුගිය මාස 3ක කාලය තුළ ඔබගේ රුධිරයේ සීනි මට්ටමේ සාමාන්‍යයගේ පෙන්වන පරීක්ෂණය. මෙම පරීක්ෂණත් කරලා අපට පුළුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න. එහෙනම් දැන් ඔබ දන්නවා නේද දියවැඩියාව කියන්නේ මොකක්ද? කොහොමද ඒක වැළඳෙන්නේ? රෝග ලක්ෂණ මොනවද වෙන තොරතුරු? හෙදියක් ලෙස මා රෝහලේදී ලද අත්දැකීම් වලින් තමයි මා ඔබට මේ දැනුවත් කිරීම සිදු කරන්නේ. එසේනම් අපි ඊළඟ වීඩියෝවෙන් දියවැඩියාවට තියෙන ප්‍රතිකාර මොනවද? දිය ප්‍රතිකාර නොකළහොත් ඇතිවන සංකෝලතා, එතකොට ඖෂධ, ඉන්සියුලින් වැනි දේවල් ගැන තොරතුරු රසක් ඔබට ඉදිරිපත් කරන්න මා සූදානම් වෙනවා.